ගෞතම ස්වාමීන් වහන්සේලාගේ සංඝරත්නයෙන් මුලින්ම අවසර අයද සිටිනවා. එhmenan අපි ආරම්භ කරමු. සුබ මොහොතින් අද දවසේ මූලික අංගය අලංකාර පුංචි දූදරුවන්ගේ පෙරහැරින් ආරාධිත මුත්තන් වේදිකාව අභියසට මණ්ඩපයට කැඳවාගෙන එන මොහොත. ගෞතම ස්වාමීන් වහන්සේලාගේ සංඝරත්නයෙන් මුලින්ම අවසර අයද සිටිනවා. ප්‍රිය හිතවතුනි මේ පෙරහැරට සම්බන්ධ වෙනවා අපේ ආරාධිතයින් Mr. Mikari Sinos, Miss Arya, Mr. Suba and Miss Moin Pfizer and Mr. Vasilis Kolotoras. Check one.
එමනම් අපි ආරාධිත අවසරයි ඉසරණ සරණ නමදින්න අවසරයි ඉර සඳ දෙවි නමදින්න අවසරයි මිහිකත් දෙවි නමදින්න අවසරයි ඔබ සැම දෙන පිළිගන්න එකමුතුව ශ්‍රී ලාංකික සුබසාධක සංගමය වසර 6කට පස්සේ මේ වගේ එලිමහන් සිංහල අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙන්න පැමිණි ඔබ තමුන්නාන්සේලා සියලුම දෙනා ආරාධිත අමුත්තන් ඇතුළු සියලුම දෙනාව එකමුතුව සුබසාධක සංගමය වෙනුවෙන් මේ ස්ථානයේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරමින් අපේ මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ආයුෂ වඩානෝ කැලණිය දෙවි රජානෝ නැංගිපුන් සඳානෝ ඔබට සෙත් දෙන් දෙවි රජානෝ ආයු කල ලෙසටම ආයු වේවා ඔබ හට 120ටම ආයු වේවා බොහෝ කලටම ආයු බොහෝ වේවා. බොහොම හොඳ ආරම්භයක් ආවා. හොඳ ශක්තිමත් ගැඹීර ආරම්භයක් අද දවසට හැමතෙම ආවදා ආයිබෝ වේවා කියලා ආයුෂ බොහෝ වේවා කියලා අපි මුලින්ම මේ අලංකාර පොල්තෙල් පහන දැල්වීමට ආරාධනා ලැබ සිටින අපේ ආරාධිතයින්ට ආරාධනා කරනවා. Mr. Mikalis Sinos is a honorary consulate for Sri Lankans in Greece. I think he is not here with us now. And then we have invited Miss Batas. I don't know, she's here? No, she's not here. So Mr. Subha, and he's well-known businessman. He's always helping to Sri Lankan Association, but he's also not with us now. And Mr. Mong Faisal. And also I like to invite Mr. Vasilis Koltoras, and he's the coordinator of the beautiful and well-organized ground. And here, our Sri Lankan tradition, you have to light this this lamp. It's mean for good prosperity and happiness. It's mean. So
So please come here and light. This is the Sri Lankan tradition. Mr. Mong Faisal is having a mobile shop in Athens area. Give them a big hand, ladies and gentlemen. අපි යන්නේ ඊළඟට අපේ දන්න කියන හිතවතුන්ට ශ්‍රී ලංකා සංගමය ආරාධනා කරා ඇතන්ස් බෞද්ධ විහාරස්ථානයේ වර්තමාන සභාපති නිමල් ප්‍රේමතිලක මහතාට අපිට ගොඩක් අය ඉන්නවා අද මේ කටයුත්තට ඒකම කිතුණු හමුව වෙනුවෙන් සභාපති වෙනුවෙන් ඇන්ටන් පුෂ්පකුමාර මහතා ඉන්නවා ඇන්ටන් පුෂ්පකුමාර මහතා වර්තමාන සභාපති රුද්‍රිගු අපේ මහතා පැමිණෙන්නේ නැහැ ඒ වගේම ඇතන්ස් දාම් පාසල වෙනුවෙන් කිසිරි චමින්ද මහතාට ඇතන් දාම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමා කිසිරි චමින්ද අද දවසේ අපේ ප්‍රධාන විනිසුරු වශයෙන් උත් කටයුතු කරනවා රාජකාරියක් පෙරහැරුම් රාජකාරියක් ප්‍රේක්ෂාලා වෙනුවෙන් රාජසූරිය මහතා ආරාධනා කරා එතුමා නැති නිසා චානුකා රාජසූරිය මහත්මිය ආරාධනා කරනවා වෙනුවෙන් ප්‍රාග් ක්‍රිස්ටෝපර් මහතා ලක්මාල් කුමාරසිංහ මහතා යුරෝපීය අසිරිය නාලිකාව වෙනුවෙන් අද දවසේ මේ ක්‍රීඩාංගණයේ කටයුතු ආවරණය කරනවා යුරෝපීය අසිරිය යුගම් නාලිකාව. ලක්මාල් කුමාරසිංහ මහතා ශ්‍රීලංකා කාගෝ ආයතනයේ වෙනුවෙන් අනුග්‍රහය දක්වලා තියෙනවා අපිට. ඉන්දික උදේ කුමාර මහතා ඉන්නවාද අපිත් එක්ක. තෙරේසා බිරා මහත්මිය ඔබට එකමුතු සංගමයේ ආරාධනය සමන්ති වීරරත්න මහත්මිය තාම පැමිණිලා නැහැ. ශාන්ති තෙන්නකෝන් මහත්මිය. ශාන්ති තෙන්නකෝන් මහත්මිය. වර්ජිනියා පෙරේරා මහත්මිය. අපි ඔක්කොම හොඳ සහෘදයෝ සහෝදරයන් සහෝදරියෝ වර්ජිනියා පෙරේරා මහත්මිය පණ්ඩුක ද සිල්වා මහත්මයා තාම නැහැ සේපාලිකා හේරත් මහත්මිය හොඳ අත්පොත් සන්නාදයක් දෙමු සේපාලිකා හේරත් මහත්මිය දයානි ඩයස් මහත්මිය ලෝර්නා ගුණතිලක මහත්මිය ඊළඟට හේවගේ මල්ලිකා මහත්මිය පින්නදුව හේවගේ මල්ලිකා මහත්මිය අනෝමා පෙත්ත පෙරුම මහත්මිය මං හිතන්නේ සැලුනිකි නගරේ නියෝජනය කරමින් තාම ඇවිල්ලා නැහැ එන්න නියමිතයි ඊළඟට ප්‍රභා ප්‍රගලාදන් මහතා දමයන්ත දිසානායක මහත්මයා අපි හැමදාම දකින්න කියන අපේ ඇතන්ස් නගරේ ශක්තිමත් පෞරුෂය තමයි ශ්‍රී ලාංකික පෞරුෂය නාලිකා දමයන්ති මහත්මිය පද්මිනී මහගොඩගේ මහත්මිය ගොඩ කාලිකේ ෆාසින් මොහමඩ් මහතා ඇවිල්ලා නැහැ මං හිතන්නේ ජයසන්දන් මහත්මිය ජයසන්දන්
මහත්මිය කලියන් විජේරාණි මහත්මිය කවුරුත් මොකොත් හිතන්න එපා මේ නං ඉස්සරහට පිටිපස්සට වැටුනේ විශේෂ හේතුවක් ඉඳ නෙමෙයි මේ පිළිවෙලකට හැදුවා නෙමෙයි ඉතින් ලියනකොට එහෙම වැටෙනවා ඒ නිසා කවුරුත් වැරදියට ගන්න එපා අපේ නම අන්තිමට වැටුණු කියන එක එහෙම නෑ ඔබ කවුරුත් අපිට එකයි ඔබ තමයි අපේ ශක්තිය ඊළඟට ඩී.එම්. කුමාරිහාමි මහත්මිය පද්මා කාන්ති මහත්මිය අවසාන නම තමයි මෙන් සඳහන් කරන්නේ පොල්තෙල් පහන දැල්වීමේ කාර්යයට බණ්ඩාර මාණිකේ මහත්මිය වෙනුවට එතුමිය නැති නිසා මලේකා වීරසේකර මහත්මියට අවස්ථාවට එන්නට අපි ආරාධනා කරනවා මේ අය තමයි අද අපේ පොල්තෙල් පහන දැල්වීමට ශ්‍රී ලංක සංගමයට අනුග්‍රහයෙන් ශක්තියෙන් ඔවුන්ගේ දායකත්වය ලැබලා දීලා අද දවස ශක්තිමත් කරන්නට දායකත්වය ලබා දුන්නු ශ්‍රී ලාංකික අපේ සහෘද හිතවතුන් හිතවතියන් බොහොමත්ම ස්තුතියි සියලුම දෙනාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එකමුතුව සුබසාධක සංයම සභාපතිතුමාට අපිට ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ දරුවන් මේ සඳහා සහභාගී කරගෙන සම්බන්ධව ඒ වගේම ස්තුතිවන්ත වෙනවා හිමාලි විජේරත්න මහත්මියටත් ඒ දරුවන්ගේ සංවිධාන කටයුතු කිරීම සම්බන්ධව. එසේනම් දිනේෂ් මහත්මයා අපි හිමාලි මහත්මිය සූදානම් මේ රංගනයේ ළමයින්ගේ නැවතත් ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ අතරතුර මම ඉල්ලීමක් කරනවා අපේ ප්‍රථම තරංගයට සම්බන්ධ වෙන්න සියලුම දෙනා නිමල් මහත්මයා සම්බන්ධයෙන් ඒ සඳහා කටයුතු කරනවා. නිමල් මහත්මයාව හමුවන්න මැරතන් එක ගමහරා දීමට කැමැති අය සිටිනම් නිමල් ප්‍රේමතිලක මහතා හමුවන්න. හැමෝම රැඳින්න ක්‍රීඩාංගණේ තව විශේෂ කටයුතු කීපයක් තියෙනවා සිදු කරන්න.
අද අපි වැඩම කර සිටියා ඇතස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ගෞතම එළුවාපල පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ බොහොම සුවදත්තේ හිනා මුසු මුහුණෙන් මේ තරගවලට සහභාගී වෙලා දිනුවත් පෙරදුනත් ඒවා විඳ දරාගෙන තරගවලට ඉදිරිපත් වීම තමයි අවශ්‍ය. දිනන්නම ඕනේ නැහැ. කාලු දිනුවත් තමන්ගේ සහෝදර සහෝදරියන් තමයි දිනන්නේ. ඉතින් ඒ අයට සුබපතලා විසිර යන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා කොන්තර වෛර විදියට යොදා ගන්න උත්සාහ කරන්න එපා. ඉතින් මේට වඩා මා කාලේ ගන්නෙ නැහැ. සෑහෙන වෙලාවක් ගොස් තිබෙනවා. ඉතින් ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් සුබ අවුරුදු 30ක් වේවා කියන ආශිර්වාදය කරමින් හැම දිනාටම දරුවන් ආශිර්වාදයයි දෙවි ආශිර්වාද පීඨයි කියන ආශිර්වාදය කරමින් මගේ කෙටි අනුශාසනාව මෙයින් නිම කරනවා. හැම දිනාටම දරුවන් ආශිර්වාදයයි. ඇතස් බක්මහුල්ල නැවතත් VCA ශ්‍රී ලංකාවේ වෙනුවෙන් පවත්වන්නට අපිට අද හැකියාව සම්බන්ධව මේක 2003 වර්ෂයේ තමයි එකමුතු සංගමයේ බිහි වුණේ. එදා සිට නොකඩවා අපි බක්මහුල්ල VCA ඇතස් නුවර පැවැත්වුවා. නමුත් අවසනාවට කොරෝනා වසංගතයේ මින් වසර කිහිපයකට පෙර මුළු ලෝකෙම පැතිරී ගිය නිසා අපිට සිද්ධ වුණා වසර කිහිපයක් මේ බක්මහුල්ල පවත්වන්න මේක හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඉන්පසු අපි ඒ වෙනුවට තමයි අවුරුදු ගම්මානයක් බිහි කළේ. ඒ විශේෂම අමුතු ආකාරයක ගම්මානයක්. ඉතින් ඇත්තටම ඒකෙම ශ්‍රී ලාංකික සංස්කෘතිය අපි ඇතන් සහ ලෝකයට විලා පෙන්වුවා. නමුත් පසුගිය වසරේ ගොඩක් අයගේ ඉල්ලීමක් තිබ්බා පිටක නැවතත් බක්මහුල්ලක් අපි සංවර්ධනය කරන්නයි අපිට ඉල්ලීමක් කළා. ඒ අනුව අපිට අවස්ථාව ලැබුණා අද දින ඇතස් බක්මහුල්ල එකමුතු සංගමය වලින් නැවතත් මෙම ස්ථානයේ සංවිධානය කරන්න. මෙහිදී විශේෂ ස්තුතියක් කළ යුතුයි our consulate Mr. Mihal Shinos. එතුමාගේ මූලිකත්වයෙන් තමයි අපිට මේ ක්‍රීඩාංගණය සොයාගන්න හැකි වුණේ. එහෙමනම් මේ පොන්චි දූ දරුවන් වෙනුවෙන් ත්‍යාගයන් කීපයක් සූදානම් කරලා තිනවා සංගමයේ. ඔයාලට තෑගි දෙනවා. තෑගි. ඕනද එපාද? ඕන නේද? එහෙනම් ඉන්න ඉස්සරහට. right. සංගමයේ වෙනුවෙන් බෙල්ලානි මහත්මිය, ධම්මික මහතා, ශාන්ති මහත්මිය, රාජ්‍යක්ෂ මහතා මේකට තෑගියන් ලැබලා දෙනවා. ඊන අනතුරුව අපි
මතක් කරනවා රැයත් සරසලා තියෙන කැම් මේසිය සූදානම් කරගන්න දැන් තව ටිකකින් මෙතන ඉන්න සංගීතක මණ්ඩලයට වැඩ ගොඩක් තියෙයි. කට්ටිය එනවා පොලිමට ඉස්සලාම ළමයින්ට අවස්ථාව දෙන්න. පුංචි දරුවන්ට අවස්ථාව දෙන්න. ඒ අයට කැම් බදා ගන්න. ගිහලා ඔක්කොමලා කිරිබත් කන්න දැන්. පුංචි දරුවෝ ඔක්කොම යන්න අර කැන්ටින් එක ඇතුලේ කැම් මේස් ඔවුන්ගේ නම් ලබා දෙන සියලුම දෙනා රංග මචං මේ කැමරාව මේ අර චාර්ජර් එකට ගහපන්. සුජාතා ගොඩිතුවක්කු මහත්මයාත් කරුණාකර කාර්යාලයට පැමිණෙන්න. කැමරාමන් ගම හරහා දිවීමට නම් ලබා දුන්නු කාන්තාවන් දෙදෙනාට කාර්යයන් දෙදෙනාට ආරාධනා කරනවා තරඟය ආරම්භ කරන ස්ථානයට පැමිණෙන ලෙස. ශාන්ති එට්ටිආරච්චි මහත්මිය කාන්තාවන් මැරතන් තරගය ආරම්භ කරන්නට ඔන්න දැන් අපේ මැරතන් ශූරයෝ වයස් භේදයකින් තොරව ඉන්නවා. වැඩිහිටි මධ්‍යම ළමා වට 30ක් තෙල්ලන්නේ නැහැ. වට 30ක් යන්න තියෙනවා. අපි අද මේ තරගයට තරග වදින ලාභාලම ක්‍රීඩකයෙක් මම මුලින්ම කතා කරා. රාජ්මුක්ස් වයස කීයද? 57යි 6යි 57යි. රවුන්ඩ් කීයක් දුවන්න තියනවද මේකේ? 30ක්. පුළුවන් වෙයිද කේම දෙන්න? නෑ තර මොකක් අල් දිවින නෑ උනට මොකක් කරගලා තියෙනවා කාමක් වෙන්න ඕනේ පොලිස් නේ එක දෙක තේරෙන්නේ කවුරු හරි නේ හાર્ට් එක ගැන විශ්වාසද? හાર્ට් එක නවතීද නැත්නම් ඉවර කරන්න පුළුවන් මේක? මට හાર્ට් එකක් තියෙන්නේ හැබැයි මගේ වැටෙන්න එපා. තරග වාලියම ඉවරයි ඈ. තරගේ නවත්තන්න වෙනවා. තරගේ විතරක් නෙවෙයි මේකම නවතින්නේ මචං බ්‍රෝ කීයද වයස? 23යි 23යි. කලින් දිව්වද මෙතන? කලින් දුවලා තියෙනවා? එකපාරක් දුවලා මොකද උනේ? ප්ලේස් එක. ඒක අන්තිම වගේ ඒක අන්තිමට ඇවිල්ලා. සමුදායලා ඇවිල්ලාද? මේ ආමි ට්‍රේනින්ග් එකක් කරා. ග්‍රීක් ආමි එකේ ට්‍රේන් වෙලා ආවේ. අවුරුදු කීයක්ද? මාස 9ක් එතකොට එතන දුවන්න හම්බ වෙනවද එක්ස්පීරියන්ස් එක? වැඩිම කිලෝමීටර් කීයක් ආමිකේ ඉන්නකොට දිව්වද? 25. කිලෝමීටර් 25ක් දිව්වා. එතන හොඳ ප්ලේස් එකට ආවද නැත්නම් එන්නේ ට්‍රේනින් කරේ බෑග්ස් එකම නිකන් එහෙනම් අද ඔන්න කට්ටියට අද තරගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ආමි ට්‍රේනින්ග් ඇතුලේ. ඒ අවුරුද්ද සම්පූර්ණ කරලා ඇවිල්ලා ඉන්නවා. ඊළඟට ඉන්නවා අපේ බ්‍රෝ. වයස? 26. මැරිඩ් ද අන්මැරිඩ්? Unmarried. පුතේ නම කියන්නේ? කොච්චර කාලද ග්‍රීසියේ ඉන්නේ? අවුරුද්දයි. තාත්තා දුර තියෙනවද? අවුරුදු 10කට කලින්. අවුරුදු 10කට කලින් දුර තියෙනවා. ටිකක් ආහාරම් නම්බර 7 නම්බර 7 දිනේ good luck good luck නම්බර 7 හරි 10ක් ඉන්නවා
මේන්න. ඉන්න තව. මතේ. මොකද කරන්නේ? email දෙකත්‍රිය. ඇයි? දෙකත්‍රිය. අතන ඉන්නවා. තනින් දැක්සි එක්කනේ. තෙනුක. එන්න කාන්තා එකත් මේ එකමයි සම්බන්ධ වෙන්නේ. කාන්තා එකත් එකටමයි. කාන්තාවන් සහ පිරිමි මෙම සියලුම තරඟකරුවන් සහ කාර්යයන් 14 දෙනෙක් ඉන්නවා. කරුණාකර 14 දෙනා මෙතනට පැමිණෙන්න. ඉතාමත්ම වටිනා ත්‍යාග සහ තරඟ අවසන් කරලා ඒ ප්‍රථම ස්ථාන දෙවන ස්ථාන තුන්වෙනි 10 දෙනෙක් හිටියට කාන්තාවෝ ඉන්නේ දෙන්නයි. කාන්තාව 25යි වට දුවන්න තියෙන්නේ. එහෙනම් තරඟය ආරම්භ කරන්නද? නිමල් මහත්තයා තරඟය ආරම්භ කරන්නද? හරි. එහෙනම් මේ විසිල් එක ගැව්වට පස්සේ තරඟය පටන් ගන්න තියෙන්නේ ආ. ආරම්භ වෙනවා දවසේ පළවෙනි තරගය. වසන්ත සැනකෙළියේ පළමු තරගය මැරතන් ගම හරහා දිවීමේ තරගය ආරම්භ වෙනවා. පිරිමි වට 30යි, කාන්තාව වට 25යි. අපේ ප්‍රේක්ෂකයෝ අත්පොළ සන්නාදයක් ලබා දීලා උන්ට පළවෙනිම ගමන් කරන අපේ කෙවින් කවින් පුතා. කවින් හෙට්ටි ආරච්චි. දෙවනට මේ මතය පුතා. ඔව් අර පැත්තෙන් එනවා අපේ වයස්ගත ක්‍රීඩකයන් දෙදෙනා. ඒව කියන්න එපා. එක වටයක් සම්පූර්ණ කරලා ලොකු දෙයක්. එක වටයක් සම්පූර්ණ කරා කාන්තාව ඉන්නවා 5 දෙනෙක් නේද? කාන්තාව 5 දෙනාගෙන් වට 5ක් යනවා 3 දෙනෙක්. වට 7ක් යනවා තව දෙන්නේ. එක තරඟ කරුවට එක නිශ්චිතාරය ගන්න ඉන්නවා. එහෙම නේද? ඔව් කවින් කියලා කියන්නේ අපේ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක්. ඔව් නේද? ඒ කාලේ හොඳට අධ්‍යාපනය ලැබුව ආදි ශිෂ්‍යයෙක්. ඊට පස්සේ මම හිතන්නේ එංගලන්තයට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු අවසන් කරලා මෙහි ඊට පස්සේ ඇවිල්ලා හම්දාවට බැඳෙනවා කියන්නේ ග්‍රීක සිටිසන්ෂිප් එක පුරවැසිභාවය ලබාගෙන ඉන්නේ. රාජුට්ස් දර්ශන දෙන්න තාමත් තමාගේ රිද්මය රඳව ගනිමින් තරඟ වදිනවා. නාලිකා දමයන්ති රන්දිමා කුසලානි සම විතරයි මම හිතන්නේ කාන්තාවන්ගෙන් තවමත් තරගයේ රැඳී ඉන්නේ කාන්තාවන් දෙන්න විතරයි. තරග නිවා කරලා අනිවාර්යෙන්ම උන්ගේ ත්‍යාගය ලැබා තවත් තරගකාරියක් ඉන්නවා අතන තවත් තරගකාරයන් දෙන්නෙක් ඉන්නවා. තරගකරුවන් තවමත් තරගයේ ඉවත් වෙලා නැහැ. සියලු දෙනා තාමත් තරගයක්. කියන අමාරුම තරගය තමයි මේ. වට 25ක් වට 30ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි. ඔය අපේ නාලිකා කීයද? ඔය අපේ ලාභාලම ක්‍රීඩකයා තාමත් අපි බලමු කොහොමද මේ තරගය අවසන් වෙන්නේ කියලා. කාන්තා තරගයේ අවසාන තරගකාරිය දාන නම්බර 14 තව එක වටයක් තියෙනවා. අපේ කාන්තා තරඟකාරයන් වෙනුවෙන් තවත් බෝනස් එකක් දීලා තියෙන විනිශ්චය මණ්ඩලය ඔවුන්ට වට 15 කරලා තියෙනවා. ඒක නිසා වට 15 දී ඔවුන්ගේ තරඟය අපි අවසන් කරනවා. දැන් පළවෙනිය කීයද යන්නේ? අපිට කියන්න පළවෙනි ස්ථානයේ මම හිතන්නේ පසුවන්නේ අපේ නම්බර 13 මං හිතන්නේ නේ. කාන්තාව කීයද යන්නේ? ඔව් රන්දි වට 13ක් නිමා කළ දෙනවා. තවත් වට 2යි අයට තියෙන්නේ. තව වට 2යි තව වට 2යි. කීයද වට? ඔව් රන්දිගේ අවසාන වටය තමයි මේ දුවන්නේ. ටිකක් හයියෙන් දුවන්න වෙයි. හැමෝම අත්පොළ සන්නාදයක් ලබා දෙන්න හයියෙන්. කාන්තා ගමහරා දිවීමේ ප්‍රථම ස්ථානය
නම්බර 13 නම්බර 13 ඔව් හොඳ අත්පොල්සන් නාදය සද්දට අර හෝ එක හෝ එක අන්න ජය වේවා. හරි අපේ පිරිමි අය තාම දුවනවා. පළවෙනි වතාවට කාන්තා මැරතන් ධාවන තරගයක් පැවැත්වුණේ ප්‍රථම ස්ථානය දිනා ගන්නවා රන්දිමා කුසලානි. දෙවන ස්ථානය සඳහා තරගකාරයන් දෙන්නෙක් තරඟ වදිනවා. නාලිකා දමයන්ති ඒ වගේම ඔව් රාසාකි අංක 14 සාකි එලා මාමේ තරගකාරයන් පස් දෙනෙක් තරගකාරයන් හොඳින් අවසන් කරනවා. රාජ් වුඩ්ස් තරග වට 21ක් වගේ අවසන් ත්‍යාගයන් සඳහා අනුග්‍රහය ලක්මාල් කුමාරසිංහ නාලිකාගේ මං හිතන්නේ අවසානය තමයි මේ සටහන වන්නේ. හොඳ අත්පොලසන් නාදයක් ලබා දෙන්න. නෑ නාලිකාගේ අවසානය නෙමෙයි තරඟයේ නාලිකාගේ තරඟයේ අවසානය. නාලිකාගේ ඉවරයි තරඟය. ඔයාගේ නාලිකාගේ අවසානය කියන්නේ. නේ කවින් අපේ අවසාන වටේ ජයග්‍රාහී අවසාන වටේ තමයි මේ කවින් අවසන් කරන්නේ. ගම හරහා දිවීමේ ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. කවින් වට 30 සම්පූර්ණ කරනවා. ඊටමත් හොඳින් තා මේගොල්ලන්ට වට සචින්ට දෙකක් තියෙනවා. සචින්ට දෙකක් තියෙනවා තව. දැන් ලබා දෙමු අපි. දෙවන ස්ථානය. බ්‍රාවෝ. ඔව් මං හිතන්නේ මේ වෙලාවේ අවසානයි. තුන්වෙනි ස්ථාන නම්බර 6. නම්බර 6 දිනෙත් පුතා තුන්වෙනි ස්ථානය. නම්බර 5 ඉන්නවා තරගයේ. සංකර මහත්මයා ඉක්මනට බනිස් කෑමේ තරගේ සියලුම වැඩකට සූදානම් කරන්න. තෙනුජගේ අවසාන වටය. තෙනුජ පුතා නම්බර 5 අවසාන වටය. ස්ථානය. අනිත් එක්කෙනාගේ නම අලු අපේ අලු. Come on තෙනුජ! Bravo! Come on තෙනුජ! පොඩ බලන්න. තෙනුජ හතරවෙනි ස්ථානයේ සටහන් තෙනුජ ඉතාමත් හොඳ තරගයක් ලබා දුන්න අපේ පොඩිම තරගකරු. මේ පස්වන ස්ථානය. දැන් රාජ් වුඩ්ස් පමණයි තරගයේ ඉතිරිලා. එයා එක හිමින් ඒක අවසන් කරයි.